ගුරු විභාගයට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔබට සාර්ථක ආරම්භයක් ගන්න වැදගත් කරුණු රසක් සමග අද අපි මේ වීඩියෝ එක ඔබ වෙත ගෙන එනවා. අපි දන්නවා ගුරු වෘත්තියට ප්‍රවිෂ්ඨ වීමට බලාපොරොත්තු වෙමින් ඉන්න ඔබට මේ ලැබිලා තියෙන ඉතාම වැදගත් අවස්ථාවක්. හැබැයි විශාල පිරිසක් මේ විභාගයට ඉල්ලුම් කරන නිසා ලොකු තරඟකාරී විභාගයක් බවට මෙයපත් වේවි. ඒ නිසා හොඳ සැලසුම් සහගත සූදානමක් මේ විභාගයට ඔබ සිදු කළ යුතුයි. හරි, ගැසට් නිවේදන අනුව ඔයාලා ප්‍රශ්න පත්‍ර දෙකකට මේ විභාගයේදී මුහුණ දිය යුතුයි. අනේ ප්‍රශ්න පත්‍ර දෙකට ඔබ කොහොමද සූදානම් විය යුත්තේ? අනේ ගැන කරුණු රසක් මේ වීඩියෝ එකෙන් අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි Taman මේ විභාගයට ඉල්ලුම් කරන්න සුදුසුකම් සපුරාලනවද නැද්ද කියන දේ. අනේ ගැටලුවටත් මේ වීඩියෝ එකෙන් ඔයාලට විසඳුම් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. මුලින්ම අපි කතා කරමු හැමෝටම තියෙන ප්‍රශ්නයක්. ඒ තමයි Taman මේ විභාගයට ඉල්ලුම් කරන්න සුදුසුකම් සපුරාලනවද නැද්ද කියන දේ පිළිබඳව. කවුද මේ විභාගයට ඉල්ලුම් කරන්න සුදුසුකම් සපුරාලන්නේ? 2023 2/10 දිනේට රාජ්‍ය සේවයේ නැති උපාධිධාරීන් තමයි පළවෙනි කණ්ඩායම වෙන්නේ. 2023 2/10 දිනේට ඔයා රාජ්‍ය සේවයේ නැත්නම් ඔයාට අනිවාර්යයෙන්ම මේ විභාගයට ඉල්ලුම් කරන්න පුළුවන්. 2023 2/10 දිනේට ඔයාලා රාජ්‍ය සේවයේ හිටියා. සමහර අයට මේ විභාගයට ඉල්ලුම් කරන්න පුළුවන්. කවුද ඒ අය? ඒ අය තමයි ප්‍රමාද වී උපාධිය ගත්තු අය. 2023 2/10 සිට 2025 6:30 අතර කාලය තුල ඔයා උපාධිය සම්පූර්ණ කළා නම්, ඒ කියන්නේ 2023 2/10 දිනේට පසුත් ඔයා රාජ්‍ය සේවයේ ඉඳලා 2023 2/10 සිට 2025 6:30 අතර කාලය තුල ඔයා උපාධිය සම්පූර්ණ කළා නම් ඔයාටත් පුළුවන් මේ විභාගයට ඉල්ලුම් කරන්න. 2023 2/10 දිනෙන් පසු නිවැරදි ක්‍රියාපටිපාටියට ඉල්ලා 80 2025 6:30ට පෙර උපාධිය සම්පූර්ණ කළ අයටත් ඉල්ලුම් කරන්න පුළුවන්. ඒ වගේම වයස 2023 2/10 දිනේට වයස අවුරුදු 40ට නොවැඩි විය යුතුයි. ඒ කියන්නේ උපන්දින 1983 2/10 ඉඳලා 2005 2/10 අතර කාලයේ උපන්දිනේ තියෙන අයට ඉල්ලුම් කරන්න පුළුවන්. හැබැයි අර මුලින් කියපු සුදුසුකම් සපුරලා තියෙන්න ඕන. හරි, මේ විදිහට බැලුවාම වයස් සීමාව දීර්ඝ කිරීමත් එක්ක විශාල පිරිසක් මේ විභාගයට ඉල්ලුම් කරන්න සුදුසුකම් සපුරලා තියෙනවා. ඒ නිසා මේක අතිශය තරඟකාරී විභාගයක් වෙනවා. අනිවාර්යයෙන්ම මේ විභාගයට හොඳ සැලසුම් සහගත සූදානම්කින් පසු මුහුණ දෙන්න වෙනවා. මේ විභාගය සමත් වන්නට නම් මේ විභාගයේ ප්‍රශ්න පත්‍ර දෙකකින් සමන්විතයි. පළවෙනි එක අභියෝගතාව, දෙවෙනි එක සාමාන්‍ය දැනුම. මේ ප්‍රශ්න පත්‍ර සමත් වීමේ ලකුණු සීමාව ලකුණු 40ක්. නමුත් ලකුණු 40ක සීමාව ඔයාලා විභාගයේ ජය ගන්න ප්‍රමාණවත් වන්නේ නැහැ. සම්මුඛ පරීක්ෂණයට කැඳවන්නේ පුරප්පාඩු සංඛ්‍යාවෙන් දෙගුණයක් විතරයි. වැඩිම ලකුණු ගන්න අය තමයි මේ සම්මුඛ පරීක්ෂණයට කැඳවන්නේ. සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයට වැඩිපුරම අහන්නේ අධ්‍යාපනය සම්බන්ධ සාමාන්‍ය දැනුම. ඒ නිසා අධ්‍යාපන ශාස්ත්‍රය ගැන හොඳ අවබෝධයක් ලබා ගැනීම ඉතාම වැදගත්. ඒ නිසා සාම්ප්‍රදායික තරඟ විභාග පන්ති වලට සම්බන්ධ වීම ප්‍රමාණවත් වන්නේ නැහැ. එය නිවැරදිව ලබාගත හැකි අධ්‍යාපන ශාස්ත්‍රය තුළ ක්‍රියාකාරී අයගෙන් හොඳ මඟ පෙන්වීමක් යටතේ. ඒ වගේම ලංකාවේ හොඳම මඟ පෙන්වීමක් මේ අධ්‍යාපන ශාස්ත්‍රය තුළ අපි විසින් සිදු කරනවා. හරි, මේ තරඟකාරී විභාගයට මුහුණ දෙන්න ඔයා තනිව වෙහෙසෙන්න අවශ්‍ය නැහැ. අභියෝගතාව හා සාමාන්‍ය දැනුම කියන විෂයන් දෙකම හරියටම ආවරණය කරන විදිහට මේ විශේෂ වීඩියෝ පාඩම් මාලාව සකස් කරලා තියෙනවා. මේකේ විශේෂත්වය තමයි වීඩියෝ පාඩම් වලට අමතරව ඔයාට අදාළ නිබන්ධන සහ ප්‍රශ්න පත්‍රත් ලබා දෙනවා. රැකියාවක් කරන ගමන් වුණත්, ගෙදර දොරේ වැඩපළ අස්සේ වුණත් නිදහස් වෙලාවක් ලැබුණ ගමන් ෆෝන් එකෙන් මේ පාඩම් බලන්න පුළුවන්. මේක හරියට පෞද්ගලික ගුරුවරයෙක් ඔයා ළඟම තියාගත්තා වගේ වැඩක්. කාලය ඉතිරි කරගෙන හරියටම විභාගයට ලෑස්ති වෙන්න තියෙන හොඳම ක්‍රමය මේක. ඔයාලට එන ගැටලු ඕනම වෙලාවක WhatsApp හරහා මගෙන් අහන්න පුළුවන්. ඔයාලා මේ විභාගයට ඉල්ලුම් කරන්න වෙන්නේ ඔන්ලයින් ක්‍රමයට. පෙබරවාරි 20 ඉඳලා මාර්තු 5 වෙනකන් ඔයාලට මේ විභාගයට ඉල්ලුම් කරන්න පුළුවන්. මතක තියාගන්න මාර්තු 5ට කලින් ඔයාලා අනිවාර්යයෙන්ම මේ විභාගයට ඉල්ලුම් කරන්න අවශ්‍යයි. හරි, මුලින්ම අපි අභියෝගතා පරීක්ෂණය ගැන කතා කරමු. මේ පරීක්ෂණය සඳහා ඔබට ලැබෙන්නේ පැයක කාලයක් පමණයි.
ඒ තුළ ඔබ බහුවර්ණ ප්‍රශ්න 50කට සාර්ථකව පිළිතුරු සැපිය යුතුයි. මෙහිදී හුදෙක් දැනුම පමණක් නොවේ. ඔබේ විශ්ලේෂණ හැකියාව, තාර්කික බුද්ධිය සහ අවම කාලයක් තුළ නිවැරදි තීරණ ගැනීමේ වේගය මූලිකව පරීක්ෂා කරනු ලබනවා. අපගේ අභියෝගතා වීඩියෝ පාඩම් මාලාව ප්‍රධාන අදියර දෙකක් ඔස්සේ ක්‍රියාත්මක කරනවා. පළමු අදියරේදී අපි මූලික සිද්ධාන්ත සහ ගණිත ගැටලු විසඳන කෙටි ක්‍රම පිළිබඳව පාඩම් කිහිපයක් පුළුල්ව සාකච්ඡා කරනවා. දෙවන අදියරේදී අපි කරන්නේ ප්‍රශ්න පත්‍ර. ප්‍රශ්න පත්‍රවලට මුහුණ දෙන ආකාරය, ඒ සඳහා කාල කළමනාකරණය කරන්නේ කොහොමද? ප්‍රායෝගිකව ඔබ අභියෝගතා ප්‍රශ්න පත්‍ර කරද්දී ඔබට එන ගැටලු, මේ ගැටලු කොහොමද විසඳගෙන වැඩි ලකුණක් කරා ගමන් කරන්න කියන දේ අපි ඔබට ලබා දෙනවා. සංඛ්‍යාත්මක කුසලතාව යටතේ අපි ප්‍රධාන ශ්‍රේෂ්ඨ 4ක් ආවරණය කරනවා. මෙහිදී සංඛ්‍යා රට හඳුනා ගැනීම, සංකීර්ණ ගණිත කර්ම, බොඩ්මාස් නීතිය හරහා සරල විසඳීම මෙන්ම විභාගයේදී බහුලව අසන දුම්රිය ගැටලු සහ වැඩ කාලය ආශ්‍රිත ගැටලු විසඳීමට අවශ්‍ය කෙටි ක්‍රම අපි ලබා දෙනවා. මේ ඔබේ ගැටලු විසඳීමේ වේගය වැඩි කිරීමට උදව් වේවි. පදගත අභියෝගතා කොටසේදී ප්‍රධාන වශයෙන් ආකාර දෙකක ගැටලු සාකච්ඡා කරනවා. පළමුවෙන් වචන අතර සම්බන්ධතාව. මෙහිදී දී ඇති වචන යුගලය අතර සම්බන්ධය තේරුම්ගෙන ඊළඟ වචනය සොයාගත යුතුයි. දෙවැන්න කේතනය සහ විකේතනය. අකුරු වලට අංක ආදේශ කිරීම හෝ අකුරු රටා වෙනස් කිරීම මගින් සකස් කළ රහස් කේත විසඳන ආකාරය අපි මෙහිදී ඉගෙන ගනිමු. රූපකාරක තර්කණය යනු ඔබේ ඇස සහ මනස එකවර ක්‍රියාත්මක විය යුතු කොටසක්. මෙහිදී රූපයක් භ්‍රමණය වන දිශාව, රටාවක ඊළඟ පියවර මෙන්ම දර්පණ ප්‍රතිබිම්බ සහ සංකීර්ණ රූප තුල සැඟව ඇති ජ්‍යාමිතික හැඩතල නිවැරදිව හඳුනා ගන්නා ආකාරය අපි පුහුණු විය යුතුයි. මෙහිදී ඔබේ නිරීක්ෂණ ශක්තිය මෙන්න බලයි. තර්කන කොටසේදී පුද්ගලයෙකු ගමන් කරන දිශාව සහ පිහිටීම සොයා ගැනීම මෙන්ම දී ඇති ප්‍රකාශයක් මත පදනම්ව නිවැරදි නිගමනවලට එළඹීම පරීක්ෂා කරනවා. ඊට අමතරව දත්ත විශ්ලේෂණයේදී වගු සහ ප්‍රස්ථාර මගින් ලබා දෙන තොරතුරු කෙටි කාලයක් තුල කියවා තේරුම්ගෙන පිළිතුරු සැපීම අත්‍යවශ්‍ය කුසලතාවක්. දැන් අපි කතා කරන්න යන්නේ අභියෝගතා ප්‍රශ්න පත්‍රය ජය ගන්න ඔබට රහස් කරුණු 8ක්. පළවෙනි එක තමයි එක ප්‍රශ්නයකට විනාඩියකට වඩා ගන්න එපා. නොදන්නා හෝ පැටලෙන ප්‍රශ්න මගහැර පසුව ඒවාට එන්න. සෑම විටම නොවේ වැනි වචන ගැන විමසිලිමත් වන්න. විශේෂයෙන්ම සාම්ප්‍රදායික ගණිත ක්‍රම වෙනුවට අප ගැන්වූ කෙටි ක්‍රමම භාවිත කරන්න. මූලික සංඛ්‍යා රටා කටපාඩම් කර ගැනීමෙන් ඔබට විශාල කාලයක් ඉදිරි කර ගන්න පුළුවන්. මේ උපදෙස් සහ ඉදිරියේදී අපේ වීඩියෝ තුලින් ලබා දෙන උපදෙස් පිළිපැදීමෙන් ඔයාලට ඉහළ ලකුණු ප්‍රමාණයකට යන්න පුළුවන්. හරි, දැන් අපි කතා කරමු සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රය ගැන. මේ සඳහා ඔබට ලැබෙන කාලය පැය 1ක් පමණයි. මෙහි විශේෂත්වය වන්නේ සාම්ප්‍රදායික සාමාන්‍ය දැනීමට වඩා ගුරු වෘත්තියට අදාළ අධ්‍යාපන ශාස්ත්‍රයේ නවීකරණය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමයි. විශේෂයෙන්ම 2010 වසරෙන් පසුව සාමාන්‍ය උසස් තාක්ෂණික සහ ගුරු අධ්‍යාපන ශාස්ත්‍රවල සිදු වූ සහ සිදුවෙමින් පවතින වෙනස්කම් පිළිබඳව මෙහිදී ඔබව පරීක්ෂා කරනු ලබනවා. 2010 වසර අධ්‍යාපන ශාස්ත්‍රයේ හැරවුම් ලක්ෂයක් ලෙස හැඳින්විය හැකියි. මෙහිදී සිදු වූ සුවිශේෂිතම වෙනස වන්නේ 2013 දී උසස් පෙළ සඳහා තාක්ෂණ වේදයේ විෂය ධාරාව හඳුන්වා දීමයි. එමගින් විශ්වවිද්‍යාල සහ වෘත්තීය ලෝකය අතර පාලමක් නිර්මාණය වුණා. එසේම සාමාන්‍ය පෙළ ප්‍රතිඵල කුමක් වුවත් සෑම දරුවෙකුටම වසර 13ක පාසල් අධ්‍යාපනයක් ලබා දීම තුළින් පාසල් හැර යන සිසුන්ගේ ප්‍රමාණය අවම කිරීමට පියවරගෙන තිබෙනවා. පාසල් පද්ධතියේ සිදු වෙනස්කම්වලට සමගාමීව විශ්වවිද්‍යාල තුලත් විශාල පිබිදීමක් සිදු වුණා. විශේෂයෙන්ම 2013 පසුව තාක්ෂණ වේදය හදාරන සිසුන් වෙනුවෙන් විශ්වවිද්‍යාලවල තාක්ෂණ පීඨ ආරම්භ වුණා. ඊට අමතරව සාම්ප්‍රදායික රාමුවෙන් ඔබට ගොස් සාගර විශ්වවිද්‍යාල නාගරික සැලසුම්කරණය වැනි නව ශාස්ත්‍ර ඔස්සේ උපාධි පාඨමාලා පුළුල් වී තිබෙනවා. මොරටුව වැනි තාක්ෂණික විශ්වවිද්‍යාලයකට වෛද්‍ය පීඨයක් එක්වීම මෙහි විශේෂ අවස්ථාවක්. ලංකාවේ අධ්‍යාපනයේ වැදගත්ම කොටසක් වන්නේ වෘත්තීය අධ්‍යාපනයයි. මෙහිදී NVQ සහතික පත්‍රය හරහා පාසල් අධ්‍යාපනයෙන් ඉවත් වෙන දරුවෙකුට වද විශ්වවිද්‍යාල උපාධියක් NVQ level 7 දක්වා ගමන් කිරීමට මාර්ගය විවෘත වී තිබෙනවා. VTA සහ NITA වැනි ආයතන හරහා ප්‍රායෝගික පුහුණුව ලබා දෙන අතර යුනිටෙක් මගින් එයට ඉහළ වෘත්තීය වටිනාකමක් එක් කර තිබෙනවා. ගුරුවරයෙකු ලෙස අපගේ වෘත්තීය ගමනේ වැදගත්ම ආයතන ජාලයමයි.
නවගුරුවරුන් බිහි කරන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ. ඒ වගේම අපගේ උසස් වීම සහ පශ්චාත් උපාධි අධ්‍යාපන සුදුසුකම් සපුරාන ජාතික අධ්‍යාපන ආයතනය ගැන පුළුල් අවබෝධයක් තිබීම අත්‍යවශ්‍යයි. ඊළඟටව ගුරු මධ්‍යස්ථාන හරහා ලබා දෙන සේවාස්ත පුහුණුව ඔබේ වෘත්තීය දියුණුවට ඍජුව බලපානවා. ඔබ මේ නරඹන්නේ PSB ඇකඩමිය විසින් ගුරු විභාගය වෙනුවෙන් සකස් කළ පළමු වීඩියෝව. මෙතන පටන් අපි මාස 3ක කාලයක් මෙවැනි වීඩියෝ සතියෙන් සතිය ඔබට ලබා දෙමින් නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර ලබා දෙමින් ඔබට නිවැරදි මඟ පෙන්වීමක් මේ විභාග වෙනුවෙන් ඔබට ලබා දෙනවා. ඔබේ කාර්යබහුල ජීවිතයට ගැලපෙන ලෙස ඉතා කාර්යක්ෂමව සකස් කළ මේ පාඨමාලාව විභාගයට අදාළ මාස 3ක් තුළ ඔබට වීඩියෝ පාඩම්, PDF නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර සියල්ල ක්‍රමානුකූලව ලබා දෙනවා. ඒ වගේම ඕනම වෙලාවක WhatsApp හරහා මගෙන් කෙලින්ම සහාය ලබා ගන්නත් පුළුවන්. මේ පාඨමාලාව විශේෂ වට්ටම් සහිතව රුපියල් 3000ක් වැඩි අඩු මුදලකට තමයි ලබා දෙන්නේ. හරි ඔබටත් පුළුවන් මේ තිරේ දැක්න තොරතුරු ඔස්සේ අප හා සම්බන්ධ වෙන්න.